හෙලෝ ළමයි. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මගේ ටාගට් එක පැය 10ක්. බලමුකෝ මට අද පැය 10 කරගන්න පුළුවන් වේද කියලා. මේ පැය 10 හැදුනේ මගේ කලින් දවසේ පැය 2කමාරකුත් ඇඩ් වෙලා. දැන් නම් වෙලාව 8:00යි. ඉතින් ඔන්න මම 8:00ට තමයි වැඩ කරන්න පටන් ගත්තේ. මම ඉතින් 8:00 ඉඳන් 9:00 වෙනකම් වැඩ කරා. කළා කාලා ආයෙම වැඩ කරන්න ආවට මට වැඩ කරන්න උන්නේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා තිබ්බා. ඉතින් ඒකේ තිබ්බ අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කළා. ඒක හදාගෙන තමයි ආයෙම වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ආයෙම මම වැඩ පටන් ගන්නකොට දවල් 2 විතර වෙලා මම 2 ඉඳන් 6 වෙනකම් වැඩ කරා. ඒ ටිකේම පේපර්ස් ලියුවා. මොකද මට එක්සෑම් තියෙනවා 3. ඔයාලට ස්පෙෂලිම කියන්න ඕන ඔයාලා නෝට් නම් අන්තිම වෙනකන් ඉන්න එපා කම්ප්ලීට් කරන්න. ඒව මුලින්ම කරලා තියාගන්න. මොකද ඔයාලට එක දවසක් හරි යන්න බැරි වුණා නම් යාළුවෙක්ගෙන් ඉල්ලලා ඒක කම්ප්ලීට් කරගන්න. නැත්නම් අන්තිම වෙනකොට එපා වෙනවා. ඒකින් දේවා මුලින්ම කරලා තියාගන්න. මොකද එක්සෑම් කාලෙට හිතන්නකො ළමයි අපේ නෝට්ස් ටිකක් නැහැ කියලා. එතකොට ඉතින් මොනවද පාඩම් කරන්නේ? ආයෙම අපි ඒව හොයන්න ඕන. ඒක ඉතින් ලොකු වැඩක් නේ. ඒක හින්දා මුලින්ම මේව කරලා තියාගන්න. එතකොට ලේසියිනේ. ඔය දිනදා වැඩ ටික දිනදා කරා නම් ඇත්තටම ලේසියි. මොකද මේ පාර ඇත්තටම මම එදිනදා වැඩ කරනවා අඩුයි. කරන්නේ නැත්තේ නෑ. පොඩ්ඩයි කරන්නේ. එතකොට ඉතින් හිතන්නකෝ දැන් එක්සෑම් කාලේට නෝට් තියෙනවා මට ගොඩක් සම්පූර්ණ කරන්න. දැන් මට සමහර දාට හිතා ගන්නත් බෑ මම මේව කොහෙන්ද හොයා ගන්න ඕන කියලා. මට එක්සෑම් පටන් ගන්න 3නේ. ඉතින් මම කියන්නම්කෝ මම වැඩ කරන විදිහ මම කරන්නේ මුලින්ම මගේ නෝට් ටික සම්පූර්ණ තියෙනවනේ. එතකොට මම මුලින්ම මගේ නෝට් ටික කම්ප්ලීට් කරගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒක කම්ප්ලීට් කරලා ඉවර වෙලා මම කරන්නේ ෂෝට් නෝට් එකක් හදාගන්න එක. ඒක ටික වෙලාවක් යනවා ඉතින්. ඊට පස්සේ ෂෝට් නෝට් එක හදාගත්තට පස්සේ මම පේපර්ස් ලියන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පේපර්ස් එක පේපරයක් දෙපාරක් විතර ලියනවා. මේ පාර නම් දෙපාරට වැඩිය ලියන්න ඕන. මේ මට පොඩ්ඩක් මතක නැහැ. එහෙම තමයි මම වැඩ ටික කරන්නේ. මම 2 ඉඳන් 6 වෙනකම් එක දිගට වැඩ කරා. කළා ඉතින් මට නිකන් මහන්සි වගේ. ඊට පස්සේ ඉතින් මම වැඩ ටිකකට නැවැත්තුවා. නවත්තලා ඉතින් ෆෝන් එකක් ටිකක් බලලා, කාටුන් එකකුත් බලලා, තේ එකකුත් බීලා ඕව තමයි කරේ. ඊට පස්සේ මම ආයෙම 8 ඉඳන් 10 වෙනකම් වැඩ කරා. එතකොට මම කරේ වෙන සබ්ජෙක්ට් එකක්. මොකද මට ප්‍රැක්ටිකල් එක්සෑම් එක ගොත්තේ ඒක එක තමයි කරන්න පටන් ගත්තේ. ඒකේ මට මුලින්ම ඩේටා ටික හොයාගන්න තිබ්බේ නෑ. මම පේපරේ ටයිප් කරේ. ටයිප් කරන්න ගත්තා. ඊට පස්සේ මට ඩේටා ටික හම්බුන හින්දා වැඩි ලේසි වුණා. නැත්නම් ටයිප් කරන්න ගියා නම් ඒක අමාරුයිනේ. ඒක ටයිප් කර ඉන්න ගියාම අපරාධ වෙලාව. ඉතින් අද මගේ පැය 10:00 කොහොම හරි ඉවර කරන්නත් ඕන. ඉතින් ඒකෙන් හින්දා මම 10ට වැඩ පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන ආයෙත් 11ට වැඩ පටන් ගත්තා. 11 ඉඳන් මම 2:00 විතර වෙනකම් වැඩ ටික කරා. එතකොට ඉතින් මගේ පැය 10:00 අද කම්ප්ලීට්. ඉතින් මම හරිම සතුටින් තමයි ඉන්නේ. ඊයේ පැය ඉතිරි 2:00ත් අද කරානේ. එතකොට පැය 10:00 හරි. ඉතින් මට සතුටුයි. ඉතින් ඔයාලත් වැඩක් කරනකොට ටාගට් එකක් තියාගන්න. මම අද මට පුළුවන් මේ ටික කරනවා කියලා කොටසක් තියාගන්න. ඒකේ ගොඩාක් ඇඩ් කරන්න එපා. ඔයාට කරන්න පුළුවන් තරම් ඇඩ් කරගෙන ඒ ටික කරා. එතකොට නිදා ගන්නකොට සතුටින් නිදා ගන්න පුළුවන්. මම අද මේ ටික ඉවර කරා කියලා. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු. බයි බයි. හැමෝම හොඳට වැඩ කරන්න.